අපි හිටියේ periodic table එකේ කතන්දරේනේ. අපි හිටියේ periodic table එකේ කතන්දරේ. periodic table එක කතා කරනකොට හරිද? periodic table එක ගැන කතා කරනකොට periodic table එකේ අපි කතා කරපු දේවල් තමයි ඒකට තිබුණා blocks හතරක් තිබුණා. S P D F කියලා. ඊට පස්සේ groups ගැන කතා කරනකොට අපි කිව්වා there were 18 groups. හරිද? groups 18ක් තියෙනවා කියලා කිව්වා. එතකොට මේකේ මේ atomic number එක increase වෙන විදිහට තමයි මේව arrange කරලා තියෙන්නේ. හැබැයි initially ලොදමේලා දිමිත්‍රි මෙන්ඩලීෆ්ලා මොකද කරුවේ? යාලා පටන් ගත්තේ atomic mass එකට ගත්තේ. ඇයි atomic number කියන කතාව ඒ වෙනකොට ඒ කාලේ යාලා හොයාගෙන තිබුණේ නැති නිසා. දැන් මොකද වෙන්නේ? periodic table එකේදී periodicity කියලා part එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? අර තියෙන සමහර වෙලාවට intervals තියෙනවා. identical intervals වලදී මොකද වෙන්නේ? identical properties, identical නෙමෙයි same properties පෙන්වන, common properties පෙන්වන elements හම්බ වෙනවා කියන කතාව. ඒක බේස් කරලා තමයි අපි ওই groups වලට elements ටික දාගෙන ඉන්නේ. හරිද? දැන් අපිට අද තියෙනවා මේ periodic table එකේ තියෙන groups වල නම් ටික ඉස්සෙල්ලාම දැන්. සමහර groups වලට specific names දීලා තියෙනවා. ඒ specific names base කරගෙන තමයි සමහර දේවල් අපි කතා කරන්නේ. questions base වෙන්නේ මේ විදිහට. හරිද? topic එකක් දාගන්න. groups කියලා. නැත්නම් blocks කියලා අනේ groups කියලා දාගන්න groups කියලා දාගන්න. groups. හරි. ලියා ගන්න. Elements are categorized Elements are categorized into groups by concerning the subshell which fills the last electron. හරි. දැන් මෙහෙමයි. ඕකේ blocks වලට තමයි ওই last electron fill වෙන එක යන්නේ. හැබැයි මම මේ කියන කතාව තේරුම් ගන්නද හරිද මම මේක තව expand කරනවා. ඔය කියලා තියෙන විදිහට යන්නේ blocks වලට. හැබැයි blocks වල දැන් බලන්නකෝ S block එකට වැටෙන්නේ block එක. මම මේ කියන්නේ දැන් ඔය groups කියන topic එකේ අපි block එක ගැන කතා කරලා ඉවරලා block එකේ මොන group එකද කියන කතාව තමයි කියන්නේ. දැන් අපි ගමු lithium 3 1s2 2s1. එහෙනම් S1 කියලා ඉවර වෙන කට්ටිය S block එකේ first group එකට වැටෙන්නේ. තේරුණාද? S block එකේ තියෙනවා groups දෙකක්. ඒකේ first එකට වැටෙන්නේ S1 කියලා ඉවර වෙන කට්ටිය. beryllium 4 1s2 2s2. S2 කියනවා නම් වැටෙන්නේ second එක්කෙනාට. එහෙනම් lithium beryllium. ඊට පස්සේ ලියා ගන්න. by concerning the number of electrons which filled into the last filling subshell exactly the group number can be identified. Exactly the group number can be identified.
1s boron 1s2 2s2 2p1. This is the p block. p block එකේ පළවෙනියටම ඉන්න එක්කෙනා තමයි boron. carbon 1s2 2s2 2p2. එහෙනම් ඉන්න ඕන p වල දෙවෙනියට. Is it clear? Scandium 21 1s2 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d1. This is the last filling. හරිද? last filling එක නා දන්නවනේ. Scandium. මෙතන 10ක් තියෙනවා 10 පළවෙනි එක්කෙනා. හරිද? third එක්කෙනා D වල 1. පොඩියට ලියාගන්න. periodic table එක ලොකුවට අඳින්න ඕනේ නැහැ. නිකන් ඔය නිකන් periodic numbers period කියන්නේ period numbers එක. ඒ කියන්නේ අර ඇඳලා තියෙන එකේ ඔය elements ටික දාගන්න examples ටික ලියාගන්න. ඔයාලට උඩ පේනවා periodic table එකක් ඇඳලා තියෙනවා. ඒ periods වලට ගිහිල්ලා lithium beryllium scandium boron carbon දාගන්න අර වගේ last filling electron එක බලන්න. circle කරමු අපි. last filling electron එක circle කරමු. දැන් මෙහෙමයි ඔයාලා මේ රිසල්ට්ස් ආපු නිසා ඉංග්‍රීසි මීඩියම් ළමයි නිසා මම හිතනවා තවත් පිළිවෙලට වැඩ කරනවා කියලා. හරිද? පොඩි කාලේ ඉඳන්ම ඔයාලට පොඩි knowledge ඒ කියන්නේ මේ IQ එකක් තියෙනවා language එකක් grab කරගන්න පුළුවන් වෙන විදිහට. හරිද? ඉපදිලා හැදිලා වැඩිලා කතා කරුවේ සිංහල මීඩියම් ඒ කියන්නේ සිංහල mother tongue තියෙන families වල. හරිද? එතකොට ඉංග්‍රීසි මීඩියම් වලට ඇවිල්ලා ඒකේ survive වෙලා ඒකේ හොඳ results අරගෙන තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ ඔයාලට ලොකු කැපැසිටි එකක් තියෙනවා. ඕක ෆේඩ් කරගන්න එපා. හරිද? ඕකෙන් වැඩ ගන්න ඕන. දැම්ම උනන්දු වෙලා වැඩ කරන්න ඕන සහ නොතේරෙන දේවල් වහවහාම හදා ගන්න ඕන. හරිද? මෙතන හැමෝම ඉන්න එකම ඇම්බිෂන් එක වෙන්න ඕන මෙඩිසින් ඉන්ජිනියරින් වගේ යන්න පුළුවන් රිසල්ට් එකක් ගන්න එක. ඔයාලා යන ෆැකල්ටි එක මොකද්ද කියන එක මට අදාළ නැහැ. ඒ කියන්නේ ඔයාට මෙඩිසින් කරන්න කැමති නැත්නම් ඔයා වෙන එකක් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉන්ජිනියරින් කරන්න කැමති නැත්නම් ඔයා ෆිසිකල් සයන්ස් කරන්න කැමති නම් කරන්න. හැබැයි රිසල්ට් එක තියෙන්න ඕන ලොකු ගාණක. හරිද? ඒක ඔයාලගේ තියෙන අර කතන්දරයක්. ඒක expected results ගන්න බැරි වෙච්ච කට්ටිය. හරිද? A level වලින් ඒක අරගෙන පෙන්නන්න ඕන. හරිද? ඒ කියන්නේ Tamanට මොන හරි දෙයක් expected result එක ගන්න බැරුව ගියා නම්. හරිද? B passes C passes ඇවිල්ලා ඔයා තාමත් දුකෙන් නම් ඉන්නේ. හරිද? මොකද වෙන්නේ? ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි හරිද? ඔක කොට දාගන්න එක. හරිද? එතකොට සයන්ස් මැත්ස් වලට අඩුම C passes තියෙන හින්දා ගැටලුවක් නැහැ කාට හරි. හැබැයි C pass එකක් නැති යාළුවෙක් ඉන්නවා නම් එයාට කියන්න එක්සෑම් එකකට ආපහු පාරක් ඇප්ලයි කරලා ඉවරලා above C ගන්න කියලා S එකක් එහෙම අරගෙන ඉන්නවා නම්. හරිද? මොකද සමහර වෙලාවට සමහර ජොබ්ස් වලට කන්සර්න් කරાવી. හැබැයි ඔයාට සයන්ස් ඩිග්‍රී එකක් තියෙනවා නම් කවුරුත් අහන්නේ නැහැ ඔයාට ඒ ලෙවල් වලට මැත්ස් වලට මොනවද තියෙන්නේ කියලා. හරිද? ඒක වෙනම කතාවක්. හැබැයි එහෙන ගැටක් තියෙන්න ඕන. පිස්සු නටන්න නැතුව තමන්ගේ වැඩේ හරියට කරගෙන යනවා කියන කතාව. හරිද? ටීනේජර්ස්ලාට තියෙන ප්‍රශ්න තමයි ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා. හරිද? අෆෙයා එකක් හම්බෙන්නේ නැති වෙයිද? හරිද? මාව මේ ලෝකේ තනි වෙයිද? හරිද? අවසානම කෙල්ලයි කොල්ලයි ඉවර වෙලා තියෙයිද මම ඉගෙනගෙන ඉවර වෙනකොට. ඔයගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඉගෙන ගන්නකොට ඔය හැමදේම හම්බෙනවා. හරිද? හරිද? ફોකස් කරන්න ඕන ඉගෙන ගන්න එකට මේ වෙලාවේ.
පොඩි IQ පාර්ට් එකක් මේ සැරේ ඩේලි ටියුට් එකට දාලා තියෙනවා. ඒ වගේ ආන්සර්ස් ටිකත් එහා පැත්තේ දාලා තියෙනවා. හරිද? ඒ කියන්නේ IQ එක කරලා ඉවර වෙලා බලන්න. මොකද අර හිතන ප්‍රමාණය වැඩි කරන්න ඕන දැන්. හිතන ප්‍රමාණය වැඩි කරනකොට තමයි මේක ගොඩ දා ගන්න ලේසි. මේකේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් අද try කරන්න ඕන අපි. සහ ඇඩිෂනල් රීඩින් එකක් දීලා තියෙනවා හයිඩ්‍රජන් එමිෂන් ස්පෙක්ට්‍රම් එක ගැන. ස්පෙක්ට්‍රොස්කෝපි ගැන පොඩි පාර්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ලාස්ට් පේජ් එකේ අපි දාලා තියෙනවා අර මේ හයිඩ්‍රජන් ලයින් ස්පෙක්ට්‍රම් එකේ වේව් ලෙන්ත් එකට ඕන එක. ඒ වගේ දේවල් ටිකක් දීලා තියෙනවා. මේ ටියුට් නම්බර්ස් ටික හරි පිළිවෙලට එකතු කරගන්න ෆයිල් එකකට දාලා. හරි. පොඩි පොඩි ඇඩිෂනල් රීඩින් පාරකුත් තියෙනවා. ඔයාලා ඒවා කියවලා බලන්න ඕන. හරිද? එතකොට තමයි හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. හරිද? මේ IQ වලට තියෙනවා page number 3 වල නිකන් ඉන්න ගමන් ටියුට් එකේ බලා ගන්න. මේක ලියලා ඉවර නම් මේ first 5 questions නේ first 4 questions. ඒකට ඔය equation ඒවා මුකුත් ඕනේ නැහැ. මනුස්සයෙක්ට ඒක ගැන බලලා ඉවර වෙලා කොච්චරක් වතුර ඇඩ් කරුවද ඩයිලූට් වුණාද ඔය වගේ O level වල පොඩි අයිඩියා එකක් තියෙනවා නම් හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. ඒ නිසා මේ first questions 4 ගැන මම හරි අවධානයෙන් ඉන්න ඔයාලා ඒක කරගෙන තියන්න ඕන. හරිද? ඒක වටිනවා. හරි. දැන් එහෙනම් මොකද වෙන්නේ? බ්ලොක්ස් වලට කඩනකොට S බ්ලොක්, P බ්ලොක්, D බ්ලොක් වලට බ්‍රේක් කරනකොට මොකද වෙන්නේ? එයාලා අනිවාර්යයෙන්ම ලාස්ට් ෆිලින් සබ් ෂෙල් එක දිහා බලන්නේ. සබ් ෂෙල් එක දිහා ලාස්ට් ෆිලින් සබ් ෂෙල් නම් එයාගේ බ්ලොක් එක කිව්ව හැකි. සබ් ෂෙල් එකෙත් ඉලෙක්ට්‍රෝන්ස් කීයද තියෙන්නේ කියලා බලලා ඉවරලා මෙයාගේ හරියටම ගාණ කියන්න පුළුවන්. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. for SNP for SNP for කියන්නේ for SNP elements P block elements කිව්වත් කමන්නේ SNP elements නැත්නම් elements SNP elements block elements කිව්වත් කමන්නේ the total number of valence electrons කම එකක් දාලා the total number of valence electrons the total number of valence electrons equals to the group number. හැබැයි P වලදී අපි IUPAC ටේබල් එකේ ලියන්නේ 13 14 15 16 17 18 හැබැයි අවුටර්මෝස්ට් එකේ නැත්තම් වේලන්ස් ෂෙල් එකේ එන්නේ හරිද අවුටර්මෝස්ට් එකේ හම්බෙන්නේ අවුටර්මෝස්ට් එකේ හම්බෙන්නේ මෙන්න මෙහෙම P එකේ කට්ටියගේ 3යි 4යි 5යි එහෙම යන්නේ අර එකයි කියන කෑල්ල අතරින්න වෙනවා ඒක තව තේරුණානේ 13 කිව්වට එතන අවුටර්මෝස්ට් එකේ 13ක් නැහැ 3යි තියෙන්නේ. එහෙනම් 10ක් ඇඩිෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කතාවත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි group numbers වලට names of the groups. නැත්නම් topic එකක් දාගමු specific subtopic එකක් දාගන්න specific names of the groups. 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 මොනවාද මේ groups වලට තියෙන specific names? අන්න ප්‍රශ්න. first group එකේ කට්ටියට කියනවා මොනවා කියලාද? alkali metal. alkali කියන්නේ basic වගේ කතන්දරයක් නේද? basic metals වගේ. හරිද? alkali media කියන්නේ ඇවිල්ලා alkaline media කියන්නේ basic කියන්නේ. ඇයි මෙයාලට මෙහෙම කියන්නේ? මෙයාලව water වලත් එක්ක react කරුවොත් එහෙම හදන්නේ base එකක්. හරි සෝඩියම් කියන එක නා water එක්ක react කරුවොත් sodium hydroxide හදනවා.
එහෙනම් sodium hydroxide කියන්නේ strong base එකක්. මෙයාලට කියනවා alkali earth metals කියලා. හරිද? ඊට පස්සේ group 17 වල කට්ටියට මොනවා කියලාද කියන්නේ? halogens කියලා අහලා තියෙනවද? halogens. හරිද? ඊට පස්සේ group 18 කට්ටියට noble gases, ඊට පස්සේ තව inert gases, තව noble gases කියලා කියනවා, inert gases කියලා කියනවා. හරිද? තව එකක්. මොනවද තව නම් තුනක් තියෙනවා. නෑ චැල්කෝගෙන්ස් එන්නේ ඇවිල්ලා group 16 වලට. ඔන්න 18 කට්ටියට තව නමක් තියෙනවා. හරිද? නම් තුනක් තියෙනවා ඈ. නම් තුනක් තියෙනවා. ඔන්න මතක් කරමු අපි. කවුරු හරි මතක් කරන එක්කෙනෙක්ට තෑග්ගක් දෙනවා. හරි. ලියාගෙන යන්න. පිළිවෙලට යන්න. group number 1. හරි. group 1 alkali metals. Alkali metals. Group number 2 alkaline earth metal. අරක alkali, මේක alkaline නේ. මේක alkali. මේක alkaline earth metals. Alkaline earth metals. හරිද? group 16 වලට කියනවා chalcogens කියලා. chalcopyrites වගේ නම් ඉස්සරහට කාලෙකදී අහන්න ලැබේවි. හරිද? එහෙම වුණොත් එහෙම ඔයා එක්කෝ මෙටලර්ජි ගැන වගේ සබ්ජෙක්ට් එකක් ඉංජිනේරින් ගිහිල්ලා ඉවරලා කරાવી. එහෙම නැත්නම් කෙමිස්ට්‍රි වගේ තව සබ්ජෙක්ට් එකක් ඉස්සරහට කරලා තියෙවි. chalcogens. group 17 halogens. සමහර කට්ටිය halogens කියලාත් කියනවා. එහෙම නෑ. halogens. halogens. හරි. group 18 වලට නම් තුනක් තියෙනවා. තුනක් තියෙනවා. එකක් noble gas, අනිත් එක inert gas, අනිත් කට්ටිය rare gas කියලා එකක්. noble gases වලටම කියනවා rare gas කියලා. හරිද? තුනක් තියෙනවා. හරිද? එහෙනම් තුනම දැනගන්න. noble gases, rare gas, විරල වායු. inert gas. හැබැයි ওই inertness එක තියෙන krypton එනකම් විතරයි. ඕම් මං කොටුවක් ඇතුලේ දෙනවා inert වෙන කට්ටිය විතරක්. helium, neon, argon, krypton, inert. xenon කියන කට්ටිය මොකද කරන්නේ? molecules හදනවා inertness නැහැ. ඒ හින්දා inert gas කියලා ලියලා වරන් ඇතුලේ inertness එක පෙන්වන්නේ helium, neon, argon, krypton විතරයි. අනිත් කට්ටිය molecules ඇතුලේ හම්බ වෙනවා අපිට. ඊළඟට හරි නේද? ඊළඟට periods. ඊළඟ topic එක දාගන්න periods. දැන් අර group number එක ගැන කිව්වොත් එහෙම NS1 NS2 කිය දීලා තිබුණොත් එහෙම ඔයාලා හිතා ගන්න මේ ඉන්න period number එක තමයි මෙයාලා මේ blank කරලා තියෙන්නේ කියලා. හරිද?
period number එක විතරයි මෙයාලා මේ හංගලා තියෙන්නේ S1 S2 කියන එකෙන් අපිට ඉන්න block number එක block එකයි block එකේ තියෙන number එකයි group number එකයි සේරම identify කරගන්න පුළුවන්. තේරුණා නේද? හරි. period number එක decide කරන්නේ කොහොමද? outermost electrons තියෙන main shell number එකත් එක්ක. දැන් මෙයාගේ මොකද්ද වෙන්නේ? main shell number එක මොකද්ද? 2. එහෙනම් second period element එකක් විදියට වෙන්නේ. ලියා ගන්න. period number can be identified. Period number can be identified by the valence electron shell number. By the valence electron shell number. valence electron shell number. හරි. දැන් valence shell electron number එක දැන් අපි ගන්න දන්නවා. හරිද? එතකොට අපිට සාමාන්‍ය periods කීයක් විතර හම්බෙයිද? හරිද? How many periods are there? There are 7 periods නේද? ඊළඟ පැත්තකින් ලියලා දාගන්න. There are 7 periods. There are 7 periods in modern periodic table. ඔන්න දැන් මම හොඳ කතාවකටයි යන්න යන්නේ. metals, non metals, ඊට පස්සේ amphoteric metals, ඊට පස්සේ ආපහු අපිට කතා කරන්න පුළුවන් D block එකේ metals ටිකක් ගැන පොඩි විස්තර ටිකක්. හරිද? හරිද? metallic property එක මම මෙතෙන්ට ගන්නම්. මොකද ඒක ගත්තාම අපිට ලේසි. ඔයාලා දන්නවා from left මේ අපි across a period from left to right. What will happen to the metallic property? Will it increase or decrease? Decrease වෙනවා නේද? අපිට right side එකට යනකොට තමයි non metals හම්බෙන්නේ. ඕක first second third groups වලට ඕක වැඩිපුර අපිට පේනවා. එතකොට මොකද වෙන්නේ? periodic table එකේ පොඩි pattern එකක් identify කරගන්නත් අපිට පුළුවන් වෙනවා. metallic staircase එකක් තියනවා කියලා එකක් දන්නවද? P block එකේ. මම S block, P block, D block ඔය සේරම කට්ටිය එකට ගන්නම්. හරිද? මේක ලේසි අපිට කතාව. මේක හොඳට පාඩම් කරගන්න ෂෝට් නෝට් හදාගන්න. මම දීලා තියෙන හැලි වගේ ඒවා කෙටි කරලා ඉවර වෙලා පොඩි නෝට් හදාගන්න. හරිද? ඒ කියන්නේ ඒකේ පික් කරන්න තියෙන පොයින්ට් එක විතරක් ගන්න. හරිද? මම දීලා තියෙන හැල්ල නෙමෙයි. හරිද? ඇක්ටිව්ලි ඒක කරන්න ඕනේ. ඒක කෙරුවේ නැත්නම් එහෙම එක්සෑම් එක ලඟ වෙනකොට පිස්සු හැදෙයි ඈ. කියවනවා ඉවරයක් නැහැනේ. එතකොට ඔය පිටු කිහිපයක් එකතු කරලා ඉවරලා පොඩ්ඩක් ඒක සමරයිස් කරලා metallic properties එහෙම දැම්ම දරබරස් ගාලා ඊට පස්සේ අපි කතා කරනවා first ionization energy ඔය ඉස්සරහට කතා කරනවානේ ඒක පොඩි ඒවා ටිකක් දාගන්න ඕනේ නැත්නම් එහෙම ඔය හැල්ලම කියවන්න ගියොත් එහෙම එක්සෑම් එක ලඟ වෙනකොට ඔයාලා බය වෙනවා කලබල වෙනවා ඔයගේ ප්‍රශ්න ගොඩක් එනවා හරි මෙන්න මේ කතාව all the s block elements එහෙනම් hydrogen s block එකට අයිති නෑ hydrogen all the x block elements s block elements are metals all the d block elements are metals F block එකටත් මෙහෙමයි. හරිද? metals. මෙන්න මෙතනින් පටන් ගන්නවා කියන්නකෝ metallic staircase එකක් කියලා එකක්. මේකේ ඉන්නේ boron, aluminium, silicon, germanium
මෙන්න මෙහෙම එකක් තියෙනවා බෝරෝනුයි ඇලුමිනියම් P බ්ලොක් එකේ. හරිද මේ තියෙන P බ්ලොක් එක. බෝරෝනුයි ඇලුමිනියමුයි අතරින් ඔයාලා ස්ටෙයාකේස් එකක් අඳින්න පටන් ගන්න මෙහෙම මෙහෙම. ඔයාලා ඔක කරලා තියෙන්නේ නේද? ඒකේ රයිට් සයිඩ් එකේ තියෙන කට්ටිය හරිද? ඒ කියන්නේ මෙටලික් ස්ටෙයාකේස් එකකින් අපර් සයිඩ් එකේ තියෙන කට්ටිය මොනවාද වෙන්නේ යාලා? non metals. මේ පැත්තේ කට්ටිය metals. හරිද? ඇයි මේ ස්ටෙයාකේස් එකක් යන්නේ කියන්නේ ගත්තොත් ප්‍රොපර්ටිස් බලාගෙන යනකොට ඔහොම තමයි වෙනස් වුනේ. ඒක ආපු පැටර්න් එකක් හින්දා තමයි අපි ස්ටෙයාකේස් එක කියන්නේ. ස්ටෙයාකේස් එකක් තියෙනවා කියලා දැනගත්තාම අපිට පහසුවෙන් metals and non metals වෙන් කරලා ගන්න පුළුවන්. මට එලිමන්ට් වයිස් කිව්වොත් එහෙම non metals මොනවද කියලා ඇහුවොත් මමත් ඉවරයි. හරිද? මමත් පොඩි කාලේ ඉඳන්ම මතක තියාගෙන ඉන්නේ මේ metal ස්ටෙයාකේස් එකත් එක්ක. ස්ටෙයාකේස් එකෙන් උඩ කට්ටිය non metals යට කට්ටිය metals වගේ කතන්දර. හරිද? ඊට පස්සේ එච්චරයි ඈ. ඔය කතාව metals metals metals. හරිද? metals metals. ඊළඟට මෙතන ඉන්න ඇලුමිනියම් හරිද? මෙතන ඉන්න ටින් lead හරිද? ඇලුමිනියම් ටින් lead මේ කට්ටිය මෙතන ඉන්නවා සිංක් කියලා එක්කෙනෙක් හරිද D බ්ලොක් එකේ මෙතන ඉන්නවා බෙරිලියම් කියලා එක්කෙනෙක් මෙන්න මේ කට්ටිය මොකද වෙන්නේ? එයාලා ඇම්පොටරික් ප්‍රොපර්ටිස් පෙන්වනවා. ඒ කියන්නේ මෙටල් එක ඇසිඩ්ස් එක්කත් රියැක්ට් කරනවා බේස් එක්කත් රියැක්ට් කරනවා රියැක්ට් කරලා සෝල්ට් එකයි හයිඩ්‍රජන් ගෑස් එකයි හදනවා. හරි? එහෙනම් මෙතන තියෙන මෙටල්ස් වල හැබැයි එහෙනම් මොනවද මේ කියන්නේ මේ ඇම්පොටරික් ප්‍රොපර්ටිස් පෙන්වන්නෙත් මෙටල්ස්ම තමයි. තේරුණාද? සෙමිකන්ඩක්ටර්ස් මොනවද? සිලිකන් ජර්මේනියම් බෝරෝන් නේද? බෝරෝන් සිලිකන් ජර්මේනියම් ඔය තුන් දෙනා තමයි සෙමිකන්ඩක්ටර්ස්. හරි. ටක් ගාලා ලියා ගන්න පටන් ගමු. ටොපික් එකක් දාගන්න. metallic properties. Metallic properties. ලියා ගන්න. all the SDNF elements are metals. ඊට පස්සේ part of the P block elements are also metals. හරි ඊට පස්සේ metals and non-metals of the P block elements metals and non-metals of the P block elements can be separated by metallic staircase. Within bracket above non-metals, below metals.
ෂේප් එකේ ඔක ඩ්‍රාෆ්ට් කරගන්න.
හරිද? වැඩේ ගොඩ. ඊට පස්සේ මෙන්න මෙතන ඔව් ඇම්පොටරික් කියන්නේ ඇසිඩ්ස් එක්කත් රියැක්ට් කරන බේසස් එක්කත් රියැක්ට් කරන කතාව. ඇම්ෆිබියන්ස් අහලා තියෙනවද? ඇම්ෆිබියන්ස්ලා කොහෙද ඉන්නේ? එයාගේ ලයිෆ් සයිකල් එකේ එක කොටසක් අන්ඩර් වෝටර් හරිද? අනිත් කොටස above water හරිද? කොහොම හරි කමන්නේ නැහැ. above water වෙලා අන්ඩර් වෝටර් උනත් කමන්නේ නැහැ. මම දන්නේ නැහැ හරිද? එහෙම කට්ටිය ඉන්නවද කියලා. හැබැයි ඇම්ෆිබියන්ස්ලා ඉන්නවනේ. ඇම්පොටෙරික් කියන්නේ ඔය M කියලා කෑල්ලක් ආවොත් නම් දෙකක් නම් සෙට් වෙනවමයි සාමාන්‍යයෙන්. ඇම්ප්ලිෆයර් කියන එකෙත් තියෙනවනේ. හරිද? ඔය කතාවේදී මොකද වෙන්නේ? ඇම්පොටෙරික් එලිමන්ට්ස් කියන්නේ ඇසිඩ්ස් එක්කත් රියැක්ට් කරනවා බේසස් එක්කත් රියැක්ට් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දෙන්නම හදන්නේ එකම සෝල්ට් එක. නැත්නම් එකම જાතිය සෝල්ට් එකක්. ඒ කියන්නේ එකම සෝල්ට් එක නෙමෙයි සෝල්ට්ස් හදනවා. සෝල්ට් එක හදලා ඉවරලා හයිඩ්‍රජන් ගෑස් එක රිලීස් කරනවා. ඊට පස්සේ ලියා ගන්න ඇම්පොටෙරික් එලිමන්ට්ස් කියලා ලිව්වද? ඇම්පොටෙරික් එලිමන්ට්ස්. All amphoteric elements are metals. But they show both acidic and basic properties. Both acidic and basic properties. මේ බලන්න example aluminium plus HCl AlCl3 plus H2 ඊට පස්සේ aluminium plus NaOH මේක නම් මම කටපාඩමින් ලියන්නේ හරිද අනිත් ඒවා ගොඩක් ඒවා නම් හිත ලියන්නේ මේ ඇලුමිනියම් මේ රියැක්ෂන් එක මම ලියන්නේ 2NaAlO2 මේක ඇලුමිනේට් එක 3H2 මම දැන් ෆිසිකල් ප්‍රොපර්ටිස් දැනට නොලියා ඉන්නම් මේ බලන්න ඇලුමිනියම් කියන මෙටල් එක ඇසිඩ් එක්කත් රියැක්ට් කරනවා බේස් එක්කත් රියැක්ට් කරනවා හරි වෙනස් සෝල්ට්ස් දෙකක් හදනවා ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන්නේ සෝල්ට් එකක් කියලා හිතන්න සෝඩියම් ඇලුමිනේට් කියන්නේ සෝල්ට් එකක් කියලා හිතන්න හයිඩ්‍රජන් දෙන්නම හදන්නේ හයිඩ්‍රජන් එක්සැම්පල් එකක් දාගන්න අරක ලිස්ට් අවුට් කරගන්න එලිමන්ට්ස් ටික බෙරිලියම් සින්ක් ටින් ලෙඩ් ඇලුමිනියම් ඒ ටික ලියලා ඉවර වෙලා එක්සැම්පල් එකකුත් දාගන්න
හරිද? එල. ඊළඟ කතාව. ඊට පස්සේ තියෙනවා transition metals කියලා කතාවක්. හරිද? මොනවද මේ transition metals කියන්නේ? දැනට අපි නම තියලා තියාගමු. ඊළඟ පොයින්ට් එක. transition metals. transition metals. transition. ඔය transition metals කියන්නේ එයාගේ element wise විදිහට ඉන්නකට හරි stable ion එකක් විදිහට හදලා ඉන්නකොට D block එකේ half filled orbital එකක් හරි තියෙනවා නම් එයාලට කියනවා transition elements කියලා. අපිට ඒ ගැන ගොඩාක් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා inorganic chemistry වලදී. inorganic chemistry පටන් ගත්තාම ඔයාලට ඒව ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා transition metals කියන්නේ මොනවද කියලා කතාව. නමුත් අපි දැනට මෙහෙම කතා කරලා තියාගමු. හරිද? next month විතර වෙනකොට 2027 කට්ටියගේ inorganic පටන් ගන්නවා. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ක්ලාස් එකට ජොයින් වෙලා වේලාසන ওই රෂ් එක ඉවර කරගන්න පුළුවන්. හරිද? හැමෝටම එන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම බැරි වුණොත් එහෙම ගැටලුවක් නැහැ. ඒක තියෙන්නේ හැබැයි Tuesday evening එන්න බැරුව ගියොත් ඕනනම් වීඩියෝස් දෙන්නත් පුළුවන් වීඩියෝ සෙෂන්ස් විදියටත්. මොකද ඉස්කෝලේ පොඩි රෂ් එකක් එනවා. සෙකන්ඩ් ටර්ම් එකට. සෙකන්ඩ් ටර්ම් එකට එන රෂ් එක මොකද්ද දන්නවද? ඕගනික් ඕන වෙයි නෑ ඉනෝගනික් ඉවර කරන්න වෙයි. අපි ඉන්නේ දැන් ෆස්ට් ලෙසන් එක නිවරුනේ. සෙකන්ඩ් ලෙසන් එක තර්ඩ් ලෙසන් එක දඩබඩස් ගාලා ඉවර වුණාට අපිට ඔය එනර්ජිටික් ගෑසස් වලට අපි චුට්ටක් සති 3-4ක විතර කාලයක් ගන්න. හරිද? මං උගන්වන සිස්ටම් එකේ හැටියට මම ප්‍රශ්න වැඩි හරියක් කරන්නේ ක්ලාස් එක ඇතුලේ. හරි? එතකොට ටිකක් අපිට වැඩිපුර වෙලාව යනවා. හැබැයි අර ඉනෝගනික් සෙෂන් එකට ඇවිල්ලා ඒක කවර් කරගන්න පුළුවන් වුණොත් නැත්නම් ඔන්ලයින් එක ෆලෝ අප් එකක් දාගන්න පුළුවන් වුණොත් හරිද? ඔන්ලයින් එක හොඳයිනේ අපිට ඒක නෙමෙයි නෙමෙයි. ඔන්ලයින් එක මේක තමයි ඉෆෙක්ටිව්. හරිද? හැබැයි අර ඒකට ජොයින් වෙන්න බැරි කට්ටිය ටියුට්ස් ඉල්ලගෙන වීඩියෝ එක බලලා ඉවර වෙලා හරිද? ඒක ෆලෝ අප් එකක් දාගත්තා නම් හරිද? ඉනෝගනික් එකට රෆ් අයිඩියා එකක් හරි ගන්න පුළුවන්. දැන් මේ දවස් ටිකේ මහා ගොඩක් වැඩ නැති නිසා මම ඉනෝගනික් එක පටන් ගත්තාම කියන්නම් කට්ටිය එන්න පුළුවන් කට්ටිය ඇවිල්ලා ඉවරලා ටියුස්ඩේ ඉවිනින් තියෙන්නේ. හරිද? ඒක ඇවිල්ලා තියෙන්නේ 4:30 ඉඳන් හරිද 8:30 වෙනකන්. හරිද? ඒකට ඇවිල්ලා ඉවරලා ඒක ජොයින් වෙලා ඒක කරගන්න පුළුවන්. එන්න බැරි වෙන කට්ටියට මේ ක්ලාස් එකක් දාලා ඉවර වෙලා වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? ඒ ආෆ්ටර්නූන් ක්ලාස් එකේ අපිට මොන හරි කොට දාගන්න පුළුවන් වුණොත් එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අර ඉස්කෝලේ උගන්වන කාලේ වෙනකොට වැඩ ටික කරගන්න පුළුවන්. හරි. transition elements කියලා ලියුවා නේද? metals. හරි. ලියා ගන්න. zinc is the non transition. Zinc is the non transition element in the D block. ඊළඟට rest of the D block elements are transition elements. Rest of the D block elements are transition elements. Transition elements. ඊළඟ පොයින්ට් එක. F block elements. F block elements are known as inner transition elements. Inner transition elements. Inner transition elements. හරි නේද? එල. හරි. ඒ කතාව හරි. එහෙනම් අපිට periodic table එකේ තියෙන පොඩි introductory level එක අපි එතනින් ඉවර කරනවා. අපි මෙතනින් එහාට පටන් ගන්නවා periodic trends shown by S and P block elements දාගන්න topic එකක්. periodic trends shown by S and P block elements.
අපි D block එක මෙතෙන්ට ආඳගන්නේ නැහැ. F block එක ආඳගන්නේ නැහැ. We are going to concern about only the S and P block elements of the periodic table. We are going to talk about the how the electronegativity changes, how the what we call radius of the elements changes across a period. හරිද? ඔය වගේ දේවල් අපි කිහිපයක් කතා කරනවා. හරිද? Periodic trends, shown by S and P block elements. හරි. අපි කතා කරන්න යන්නේ S and P block elements ටික ගැන කතා කරන්න. මම තාමත් ඔයාලට රෙකමන්ඩ් කරන දේ තමයි මේ questions කරනකොට S block එකයි P block එකයි එකට ලං කරලා ලියා ගන්න. ලිතියම්, බෙරිලියම්. හරිද? O level කාලෙදි ලියන්නේ. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුෝරින්, නියෝන්. potassium, sodium, potassium, rubidium, cesium, francium. ඔන්න දැන් ඔයාලා එලිමන්ට් ටික දැනගන්න ඕන. beryllium, magnesium, calcium, strontium, barium, radium. ඔයාලා දැනටමත් මේ 6 දන්නවනේ. එහෙනම් A level කරනකොට මොකද වෙන්නේ? තව 6ක් එකතු කරගන්න බැරිද? පුළුවන්. සේරම 12ක් පාඩම් කරන්න තියෙනවා කියලා නෙමෙයි කතන්දරේ තියෙන්නේ. 6ක් දැනටමත් දන්නවා. ෆස්ට් එකේ තියෙන්නේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් කියලා. රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. හරිද? රිදම් එකත් හරියනවා. රයිම් එකත් හොඳයි මේ. රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම්. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, රේඩියම්. හරිද? ඔන්න පාඩම් කරගන්න. තවත් පල්ලෙහැ සෙට් එකක් ඉන්නවා ඕනේ නැහැ. මේවා ඕනෙත් නැහැ. නමුත් අපි පොඩ්ඩක් මතක තියාගමු. හරිද? මේ බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්, ටැලියම්. බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්, ටැලියම්. සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ්. नाइट्रोजन, फॉस्फरस, आर्सेनिक, एंटीमनी, बिस्मथ. कैंपस එකේ ඉන්න කාලේ නම් මේවට හොඳ කවි තියෙනවා. ඉතින් මේවා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න බෑ. ඒ හින්දා මුකුත් මේ නැත්තම් එක සැරේයි. හරිද? සල්ෆර්, සෙලීනියම්, ටෙලියුරියම්, පොලෝරියම්. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්, ඇස්තටීන්. හරිද? හීලි මෙතන නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්, ආරින්. ටක් ගාලා ලියලා තියාගන්න. මේ තමයි පීරියඩ් නම්බර් 2 3 4 5 6 7. හරිද? 7 එකේ තියෙන P block set එක මම ලිව්වේ නෑ. 1 2 13 14 15 16 17 18. පොඩි අයිඩියා එකක් තියෙන්න ඕන ඔය දඩබඩස් ගාලා ඉවරලා ඔය යන කතාවේදී. හරිද? ඔය තියෙන හැම එලිමන්ට් එකක්ම දැනගන්න ඕනේ S block එකේ set එකකුයි P block එකේ ඊටාම කිහිපයකුයි දැනගත්තාම ප්‍රමාණවත්.
හරිද? එල. අපි ලිස්ට් අවුට් කරගමු අපි මේ ඩිස්කස් කරන්න යන ප්‍රොපර්ටිස් මොනවද කියන කතාව. අපි කතා කරන්න යනවා ඉෆෙක්ටිව් නියුක්ලියර් charge. ලිස්ට් අවුට් කරගමු number 1 ඉෆෙක්ටිව් නියුක්ලියර් charge. effective nuclear charge. ගොඩක් තියෙනවා effective nuclear charge. Number 2 size of atoms. Number 3 size of ions. Electron configurations. Next one, first ionization energy. Next one, second ionization energy. Next one, electron gain in energy. Electron gain energy. Electron gain energy. අපි ඔය ඉස්සරහට ලියාගෙන යනවා සේරම. Electron affinity. Affinity. Electron gain energy වලට පස්සේ electron affinity. Next one, electronegativity. Electronegativity. Last one, metallic properties. Metallic properties. හරි. 15 minute break එකක් ගමු. break එක අරගෙන ඉවරලා අපි effective nuclear charge වලින් ඉඳන් පටන් අරගෙන වැඩ ටික කරගෙන යමු.